හරි කල්ල ඉතින් නගින පිරිගන්න හැරනාන අපේ පරිප්පු කරය හරි මම මේ මෝගීගේ ගෙහුම හාලෙකි වීඩියෝ වෙනද බලල ඒක නතරලත් දන්නද අපි නෑවේ යන්න අතන ඒක යාලන චෝදම දාන්න හරි දෙම කතාව පටන් ගන්න දෙන අවසරයි සභාවෙන් අවසරයි යන්න ඕක වෙන්නේ ඇගෙනලා හෝදන්නේ වීඩියෝ ගන්න ඇද විතරයි උයනෙක් කරන උයනෙක් කරන්න යාල මේ ප්‍රධාන මේ නෝමල් කාබට් පාර කිලෝමීට 4ක් කියන්න ඕනේ ගෝෂිට බැහැනේ කරන්න මේ ලස්සන කතාව කියන්ගෙනවා ඉතින් කොහොමද තවත් සුන්දර ගමනාන්තයකට යන ගමන් අපි දැන් ඉන්නේ නුවර ඉඳලා මහියංගනය පාරේ අපි අද යනවා සොඳුරු ඉසව්වක් හොයාගෙන ඔයාලා දකින්න ඇති මේ කොහෙද කියලා මේ තමයි වැව තැන්න තව කිලෝමිට 12ක් වගේ තියෙන්නේ මේ වික්ටෝරියා ජලාශය පහු කරලා යන්න කිලෝමිට 12ක් වගේ තියෙන්නේ අපිට පෙන්නනවා විනාඩි 28ක් බලමු මේ හරට දැන් හැබැ මේ දවස්සල හොඳටම පායල තියෙනවා වැව තැන්න මොන වගේද කියලා දන්නේ නැහැ අපි ගිහිල්ලම් බලමු නේද අද අපි විතරක් නෙමේ යන්නේ ඉස්සරහින් යන්නේ අපේ රවිඳු අයියලා ඉතින් අපි කුරුණෑ කළ පහු කරන් ඇද්දි කුරුණෑ කළ හරිට නම් හොඳටම වැස්ස මෙහෙට නම් වැහැලා නෑ වගේ අපි එනගමන් නිකං ඇහුව මෙතන පාරේ මල්ල තුන් දෙනෙක් ඉඳලා යාලගෙන් මේ නාන්න තැනක් එහෙම තියෙනවද කියලා යාලා කිව්වා මේ මෙතන පොඩි පාරක් තිබ්බ මං ඔයාලට අයිත් යනකොට පෙන්නන්නම් හැරෙන තැන එතනින් පල්ලෙහාට යන්න වාහනේම යන්න පුළුවන් කියලා අපි මේ පාරේ යනවා දැන් ගිහින් බලමු කොහොමද කියලා නාන්න පුළුවන්ද සේෆ් ද ප්ලේස් එක සේෆ් වුණොත් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා මෙන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ මැප් එකේ අපි ආවේ මෙන්න මේ පාරේනේ මේ පැත්තෙන් ආවේ නුවර ඉඳලා එනකොට මෙතනින් මේ වම් පැත්තට දැම්මා මේ ඔය කියන පාරට අපි වැවතැනට යන්න ඕන මේ පැත්තේ මෙතනින් වම් පැත්තට දැම්මට පස්සේ තමයි මේ නාන ප්ලේස් එක තියෙනවා කියලා කියන්නේ අපි ගිහින් බලමු බලන්න මෙතන තමයි අපිට නාන්න කියලා කියන්නේ අපි කාස් දෙවෙනි මෙතන පාක් කරා මෙතන වාහන වලට යන්න පුළුවන් වෙන්න අපි යනවා පයින් යනවා නාන තැනට පඩිපිලකින් බෑගෙන යන්න තියෙන්නේ රවිඳු අයියා යනවා ඉස්සර වෙලා ඔයාලත් පැවතැන් එනවා නම් ඉතින් මෙතනට එන්න ඇවිල්ලා නාලා කියලා යන්න මේ තියෙන්නේ නාන්න තැනක් අපි නානවා මෙතන ඔයාලත් එන්න මෙතනට මෙතන මාර ලස්සනයි
අපි නෑවේ යන්න අතන ඔයාලා නුවර මහියංගනේ පාරේ මෙන්න මේ පල්ලෙහාන් එනකොට මෙතනින් තියෙනවා දකුණු පැත්තට මේ බෝඩ් එක වැවතැන්න කඳවුරු බිම කියලා. මේකේ කිලෝමීටර් 7ක් කියලා මෙතන තියෙන්නේ. දැනට නම් මේ පාර ෆුල් කාපට් එකක් තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ යන්න. Thank you. අර කාපට් පාරක් තියෙන කිලෝමීටර් 4ක් වගේ. එතනින් පස්සේ කිලෝමීටර් 3.5ක් විතර යන්න තියෙනවා මේ පස් පාරේ. අපි ගිහින් බලමු යන්න පුළුවන්කමක් තියෙනවද කියලා. අර පේන්නේ වික්ටෝරියා ඩෑම් එක. මාර ලස්සනයි මේ හරිය. ගිහින් බලමු ඉස්සරහට. මේ හරියට මෙහෙම පේනවා නම් ඉස්සරහට කොහොම ලස්සන නැද්ද? ඔය කාර් එකක් එනවා. යමු හිමීට තියන්නේ වික්ටෝරියා ඩෑම් එක. වික්ටෝරියා ජලාශය. අන්න අර පැත්තෙන් පේන්නේ වික්ටෝරියා ජලාශය. ඒ කඳු මුදුනට මැද ටික වැහිලා තියෙන්නේ. අපි යමු. අපි යමු. කිලෝමීටරයක් වගේ ටිකක් තමයි කැඩලා තියෙන්නේ. ඊට පස්සේ අර පස් පාරෙන් පස්සේ මේ තියෙනවා අයි කොන්ක්‍රීට් පාරක්. අපිට මේ දැනට පෙන්නනවා කිලෝමීටර් තව දෙකක් යන්න තියෙනවා කියලා. අපි අර මුලින් කාපට් පාරේ කිලෝමීටර් 4ක් ආවා. ඊට පස්සේ පස් පාරේ කිලෝමීටරයක් වගේ ආවා. ඇත්තටම මේ පාර හදලා තියෙන්නේ පොඩි දුරයි. මීටර් 300ක් වගේ තමයි හදලා තියෙන්නේ. ආයේ මේ පස් පාරට එනවා. කොන්ක්‍රීට් ටික දාලා තියෙන්නේ මීටර් 300ක් වගේ. ආයිත් ඉතින් මේ පස් පාරේම තමයි යන්නද. අර පැත්තෙන් පේනවා අපි නිකන් වලාකුළු වලටත් වඩා උඩින් වගේ ඉන්නේ. කඳු වලලු කඳු ගොඩාක් පේනවා. ඉස්සරහා තියෙනවා ගැට්ටක්. එතනින් දාගන්න පුළුවන් වෙයිද? යමු මේ පැත්තෙන්. අයිනේ ගන්නන්න එපා. පිට නම් ප්‍රශ්නයක් නැත. රවින්දු අයියලා මේ පැත්තෙන් මේ කඳු මුදුන් නෝන එකක කැම්පින් කරන්න පුළුවන් කියලා තමයි මගේ හිතනම් කියන්නේ. අන්න අර මුදුනම තියෙන කන්ද මොකද දන්නේ? මම ඇත්තටම වැවතැන්න මෙච්චර ලස්සනයි කියලා හිතුවේ නෑ. මේ වගේ මෙහෙම උඩටකට නගින්න ඕන කියලා. අපිට තව මීටර් 900ක් තියෙනවා යන්න. තියෙනවා ටිකට් ප්‍රයිස් එක. ටිකට් ප්‍රයිස් එක තියෙනවා ඩේ අවුට් වලට per person 150යි, නයිට් කැම්පින් 500යි per person, කබාන එක 6000යි 5 person,
day out foreigners ලට per person 500 ඊට පස්සේ කබානා foreigners ලට 15000යි for 5 person ඊට පස්සේ under 12 children free of charge. හැබැයි කවුරුවත් නැහැ. අපිට free. අපි යනවා ඒතරට. පියමු. අපි ඇත්තරම් ෆ්‍රී කිව්වට ෆ්‍රී නැහැ. අපිට මේකේ මුරට ඉන්න ඒ අංකල් ඇවිල්ලා මගදීම අපිට හම්බුණා අයා යතුර දෙන්න කියලා දුන්නා අපිට යතුර කබාන එකේ. අපි කබානකට ඇඩ්වාන්ස් කරලා ආවේ. ඉතින් අපිට කබානකට යන්න කියලා අපිට මගදීම යතුර දුන්නා. අපි ගිහින් බලමු. තව මීටර තියෙන්නේ 350යි. තව පොඩ්ඩ දුරයි. යා. මේ බලන්නකො මේ පැත්ත. මෙතන තියෙනවා වොෂ්රූම් එකක් සහ මේ තියෙන්නේ වැව. මෙතන ගහලා තියෙනවා අනතුරුදායකයි දියට බැසීමෙන් වළකින්න කියලා. වැව තැන්න වැව තමයි මේ තියෙන්නේ. හැබැයි වැවේ වතුර නැහැ. වැව තැන්න වැවේ වතුර හිඳිලා. මේ ගානට තමයි තියෙන්නේ. මේක තමයි වැව තැන්න වැව. අපි හෙට හරි නැත්තං අද හවසට හරි මේ පැත්තරත් එමු අයි. ඉස්සල්ලා අපි කබානකට යන්. මෙන්න එනවා අරවින්දෝ කියලා. මෙන්න බලන්න. අන්න එනවා. සීතලයි වාටන ටොයිලට් එකද? බලන්න මේ වීව් එක. ශ්‍රී ලංකා ස්ටේට් ප්ලාන්ටේෂන් කෝපරේෂන්. අපි ආවා ලොකේෂන් එකට නම් අන්න අතන තියෙනවා එක ටෙන්ට් එකක්. තව මේ පැත්තේ ගොඩක් කට්ටියක් ඉන්නවා පාටක් පේනවා. අපිට කබාන එක කොහෙද තියෙන්නේ? අපි ආවා මෙතන. අපි බහිමු. එන්නවා රවිනෝ කියලා. අපේ පස්සෙන්. මෙන්න බලන්න මේ පැත්තේ ලස්සන. ඩෑම් එක මේ බලන්නක මෙතනින් ඉර මාර ලස්සනයි. අපි ආවා වැව තැන්නට. මේ බලන්න මේ පැත්තේ ලස්සන. අන්න අතනින් පේනවා මේ සන්සෙට් එක. සන්සෙට් එක මේ වැහි වලාකුළක් අතරින් ඇවිල්ලා මාර ලස්සනයි. මෙන්න මේ කන්ද බලන්නකෝ ඒක මාර ලස්සනයි. මෙතන සන්සෙට් එක පේන විදිහට නම් මේ ඉර එළිය පල්ලෙහාට වැටලා කියන්න වචන නැහැ. මේ වාහන දෙක මෙතන තියෙනවා. මේ බලන්න ලොකේෂන් එක.
මේක පිස්සුවක්. සීතලයි. සීතලයි. අපි දැන් යනවා වාහනේ මේ පැත්තට ගන්න පුළුවන්ද කියලා බලන්න. අද සතිය දවසක් හින්දා අතරම මේ කට්ටිය නැහැනේ. ගොඩක් අඩුයි. මෙන්න මෙතනින් තමයි කබානකට යන්න තියෙන්නේ. මෙතනින් යන්නත් පුළුවන්. මෙතනින් යන්නත් පුළුවන්. අපි වාහන දෙක දාමු. මෙතන දාමුනේ. කබානක මෙතන තියෙන්නේ. අපිට මෙතනින් කෙලින්ම වාහනේ කබානෙක් ගාවටම ගන්න පුළුවන්. මේ බලන්නකො මෙතන ලස්සන. සුන්දර වැවතන්ද. සීතලම සීතලයි. අපි ඉන්න වැවතැන්න කබානෙක් ගාව. මෙතන තමයි ලස්සනම තැන. මේ බලන්න මේ පැත්තෙන් සන්සෙට් එක පේනවා. මාර ලස්සනට මේ වහිනවා. අපි හිතනවා හෙට පට්ට වීදුමක් ඒවි කියලා මෙහෙම බෑලා. අපි බලමු හෙට. අපි වාහනේ අරන් එන මෙතනට. ටෙන්ට් ගහලා ටෙන්ට් එක වෙන්න ගත්තොත් එහෙම ඉන්න තැනක් තියෙනවා මෙතන. හදිස්සියට ඉන්න තැනක්. ආරක්ෂකයොත් ඉන්නෝ 4-5 දෙනෙක්ම ගාඩ් එකට දාලා. කබානෙක් ගන්න නැතුව එනවා නම් අන්න අතන තියෙනවා වොෂ්රූම්ස්. ඒකට එන්න පුළුවන්. හතේ ඉන්නේ. මෙතන. අපට හම්බුණා කබාන එකේ කී එක. අපේ කාස් දෙක මෙතන පාක් කරා. අපි යනවා මේ හුළඟ. අම්මෝ තෙමනෝ බලන්න. අපි යන් කබාන එකට. Area. මෙන්න කබාන එක. මෙන්න බලන්න. මෙන්න ප්ලේස් එක. ලොක් එකක් තියෙනවා. ලොක් දෙකක් තියෙනවා.
ලොක් එක ඇරියා තෙමෙනවා තෙමෙනවා අපේ වයිෆ් වොෂ්රූම් එක ඔපන් කරන්න නැතුව. සම්පූර්ණයෙන් වීදුම වැහිලා තියෙන්නේ මේ නැවතන්න තනිකර අද අපිට සම්පූර්ණම ඉලහස බලාපොරොත්තු වෙන විදිහට පේන්නේ සීතලත් එක්ක මේ මොනවද මේ බලන්න වීදුම ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ Bika paani kattana yana utak pettada අපි වැවතැන්නේ ඇවිල්ලා රෑට කන්න මොනාද මේ පරිප්පු මේ ඉස්සු පරිප්පු එක හදන ගමන් තියෙන්නේ අපේ කබාන එක ඇතුලේ හයි රවින්ද අයියා අපේ බඩු ටික සතියක විතර කන්න බඩු දිනවා මේ කුක්ලා දෙන්න අපේ මේ පැත්තේ මාර හොලක් තියෙනවා මේ කාපට්ස් හොලග යනවා වැඩි කරන්නද ගින්දර අපිට රෑට කන්න තියෙන්නේ පරිප්පුයි ඉස්සොයි ඉස්සෝ බ්ලැක් කරේ එකක්. බ්ලැක් කරේ එකයි තමුණාද කොච්චි සම්බර ඇත්තරම මේ අපේ වයිෆ්ගේ පළවෙනි කෑම්පින් අත්දැකීම ඉතින් කාලයක් තිස්සේ බලන් ඉඳපු දෙයක් මේක. කොහොම හරි කරලා ඉතින් ඔය නංගිනගේ පිච්චු ඉතින් අතේ බින්ද ඒ බබා හරි ෂෝ කාපට් එකට දැම්මේ. අද පිච්චුනාද අද පිච්චුන්නේ නැහනේ මොකද්ද මේ අවස්ථාවේ වට කියන්න තියෙන්නේ හොඳයි පින්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ස්තුතිවන්ත වෙනවා අපේ මහත්තයාට මොලේ ඒ වගේම හරිච්චනවා මේ අවසන් අපි මේ වගේ කැම්පින් එකකට එක්කවට මේ ෆස්ට් ටයිම් මගේ මයි ලයිෆ් මොකද මේ
මේ ඇත්තටම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මම හිතන්නේ මම ගොඩක් කාලෙකින් ඉඳන් බලන් හිටියා. මොකද අර මගේ කොන්දේ ප්‍රශ්නයක් කළා මම මුලින්ම අපේ අම්මගෙන් ඇහුවා අම්මේ මට කඳුල ගින්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපේ අම්මා කිව්වා නෑ පුතේ හොඳ වුණාට පස්සේ පුළුවන් කියලා මේ බය වෙන්න එපයි කියලා. මම ඇත්තටම හිතුවේ මම කැම්පින් කරා කියලා කවදාවත්. ඇත්තටම ඔයාලට ස්පෙෂලි තෑන්ක්ස්. ඒ වගේම පින් කන් ආවට මේව මාර එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම අපි පිටුරට අද ලස්සනයි. ඔව් ඒත් එකම මේ අපි මේ ඇත්තටම ඉතින් මේ හරිත් එක්ක අපි හොඳ අතීතයක් තියෙන අපේ ට්‍රිප් ගියපු මේ රවින්දරය තමයි මට කැම්පින් කරන්න පුරුදු කරේ. ඒ කාලේ වෙනම අතීතයේ වෙනම වයිබ් එකක් තියෙන්නේ ට්‍රිප් ගැන නම් ඒක අපි මේ මයික් ගලවලා කතා කරන්න ඕන දෙයක් ඒක. මයික් එක කතා කරන්න බැරි දෙයක් ඒක. ඒ කාලේ කරපුවා ඒ මතක ඇති මේ වගේ අපි කබානයක හිටියා. ඉතින් මම හිතන්නේ අන්තිමට අපි කට්ටිය අපි කොල්ල සෙට් එකම ට්‍රිප් යන කොල්ල සෙට් එකම අන්තිමට මම හිතන්නේ ගියේ අරංගල කැම්පේ මේ කැම්පින් කරන්න. ඒකත් මේ වගේ පට්ට මීදුම තිබ්බ දවසක්. මීදුම තිබ්බ දවසක් වැස්ස දවසක්. ත්‍රිමිල වැස්සෙම ටෙන්ට් එක ගහගෙන කමරේ ගල්ලා අපිට ඉතින් කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට කැම්පින් පැත්ත පොඩ්ඩක් අතහැරුණා. ගොඩක් දුරට මේ අපි වැඩ කරන දේවල් පාර අපි මැරි කරා. ඒ දේවලුත් එක ඇත්තටම මගහැරුණා. ඒක ඒනට කන්ටිනියු කරන් ගිහපු එකම පුද්ගලයා තමයි හරිත්. හරිත් මේ කෝච්චිට මේ කැම්පින් කරන්න ඕන කියලා කිව්වට පස්සේ මම ඉතින් හරිට නිකන් ප්‍රොපෝසල් එක දැන් මේ ඊයේ පෙරේදා අපි ගන්න නෙවෙයි. කාලයට කලින් ඉඳන් කීදී මෙන්න මෙහෙම අපිට මේ කැම්පින් යන්න ඕන කියලා. කොහොම හරි අන්තිමට ඉතින් අපිට වැවතැන්නම සෙට් වුණා කැම්පින් කරන්න. වාහනේ වෙන්නත් පුළුවන් නේ. ඔව් වාහනේ වෙන්න පුළුවන්. අපේ වයිෆ් එකේ කිව්ව සිටුේෂන් එකත් එක්ක වාහනේ අපිට එන්න වුණා. මොකද අපිට හයික් කරන්න ගියක් තියුන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ දෙයියනේ කියලා අපි දෙන්නගේ වාහන දෙකට කරදරයක් නැතුව හන්ද උරටම එන්න පුළුවන්කම තියුණා. ඇත්තටම මාර ලස්සන එන්න ඕනම තැනක් නැවතන්න කියන්නේ. කබාන එකත් අලුතෙන් හදලා තියෙන. දැන් මේ ඉන්න අපි කබාන එක අපි කලින් බුක් කරලා තමයි කබාන එකේ මේ ඉන්නේ. එතකොට කබාන එකත් ඇත්තටම මේ හොඳයි කියන්න කරදරයක් නැහැ. මේ අද දවසේ හුළඟ හොඳටම වැඩි දවසක් කියලා මෙතන අපේ මේ සිකියුරිටි මෙම්බර් ඇත්තටම එළියේ ඉන්නත් බෑනේ. එළියේ හිටගෙනවත් ඉන්න බැරි ගන්නට හුළඟ මාර හුළඟක් තියෙන. ඉතින් මේ වගේ අවස්ථාවක මේ වගේ එකක් ඇතුළේ අපිට ඉන්න පුළුවන් වුණා කියන්නේ ඇත්තටම ඉතින් ඒක මේ මාර ලොකු දෙයක්. ඇත්තටම මෙතනට වතුර තියෙනවා, වොෂ්රූම් තියෙනවා, ඔක්කොම තියෙනවා. කරන්ට් එක තමයි නැත්තේ. කරන්ට් එක නට යාර ලයිට්ස් දෙනවා අපිට මේ සයි එළිය තියෙනවා හොඳට. ඉතින් මේ එන්න ට්‍රයි කරන්න බැවතන්නේ ඇවිල්ලා බලන්න නයිට් එකක් ඉන්න. නයිට් එකක් ඉන්න බැරි කෙනෙක් නම් අඩුම ගානේ උදේ ඇවිල්ලා පැය දෙකක් තුනක් අතර ඉඳලා යන්න. ඒකේ ෆීලින් එක ගන්න නම් අනිවාර්යෙන් නයිට් එකක් ඉන්න ඕන. කැම්පින් නයිට් එකක් ඉන්න ඕන. ඉතින් ඇවිල්ලා ට්‍රයි කරන්න කොහොමද කියලා ඔයාලගෙත් අදහස් අපිට කියන්න අන්තිමට. අපි කෑමට කිව්ව හදලා ඉවරනට පස්සේ රස බලන්න කතා කරන්න. බයි. අපේ ඩිසයින් එක ලෑස්ති. අපිට තියෙනවා පරිප්පු තියෙනවා, තක්කාලි සම්බලක් තියෙනවා, කහබත් තියෙනවා, ප්‍රෝන්ස් කරි එකක් තියෙනවා, සොසේජ් තියෙනවා, ඔම්ලට් තියෙනවා. මේ ඉන්නේ අපේ කුක් කෙනෙක්. මේ ඉන්නේ අපේ අනිත් කුක් තම වැඩ. හයි. ඉතින් අපි කන්නයි හදන්නේ. රයින්දෝ අයියා රස බලලා කියන රසද කියලා. අනේ ගිහි රජ්ජර හැදුවා ගෙද්ද දිනේ යන්තම් එකක් බත්තක ඒකයි සුදුරිය. කලබල කඩක් කලබල. ඒක දෙන්නද? ඔව්. සුබිලි.
අපි දැන් ඉන්න වැවතැන්න උදේ පාන්දර ඉතින් බලන්නක මේ සුන්දර වැවතැන්න කඳුරු භූමියේ තියෙන නීදුනේ බලන්න මේ පැත්තෙන් වික්ටෝරියා ඉතිහාස පේනවා ඒත් එක්කම අපි ඉඳපු කබාන එක මේ තියෙන්නේ මේ බලන්න වාට පේනට නීදුම ගලාගෙන ලස්සන මීදුවෙන් වැහිල තිබ්බ ඊරෑ එලි වෙනකං හොඳටම මීදු ඉතින් මීදුමත් එක්ක හුළඟ වාලට ඇහෙනවත්දන්නෙත්නෑ ඒකනම් අනිවාර්යෙන් මම ගියපු සංචාරවලින් සුන්දුරුතුම සංචාරයක් ඇත්තටම මම හිතුවෙ නැහැ වැවතැන්න කඳවුරු භූමිය මේ තරම් ලස්සන ඇති කිය මේ තරම් සුන්දර පාරාදීසයක් කිය සීතලයි හොඳටම බලන්නකම එකස්ටික ඊදමෙන් වැහිලා හරිම ලස්සනයි මෙන්න බලන්නකො වැවතැන්න කඳුරු භූමිය ලස්සන ලස්සන රූප රචනාවකට ගේන්න හරි අමාරු මම උපරිම උත්සාහ කරන්නම් ඔයාලට මේ සුන්දර වැවතැන්නේ උදෑසන ලස්සන ගේන්න ලස්සන බලලා ඔයාලත් කවද හරි දවසක එන්න මේ වැවතැන්න බලන්න වැවතැන්න එච්චරට ලස්සනයි හරි සුන්දර පාරාදීසයක් මේක බලන්න ලස්සන හඬත් පායලා පාට පේනාද මොකද කියන්න ඔංචිලි පදිම නීදුම එනවා නීදුම යනවා මේ පැත්තෙන් පේනවා වැව උදේම මේ වගේ තැනකට වෙලා මුංචිලි පදිනවා කියන්නේ අම්මෝ කියන්න වචන නෑ මේ ලස්සන මේ හුළඟත් එක්ක වීදුම හුළඟ සීතල කඳවුරු භූමියක තියෙන්න ඕන හැම දෙයක් මත මෙතන තියෙනවා මේ ඇවිල්ලා වැවතැන්න කඳවුරු භූමිය තියෙන පරණ බංගලෝ මයිම හෝම්ස් බංගලෝ දන්න නක ප්‍රොනවසේෂන්ස් කොහොමද කියලා මෙන්න බලන්න ඉර පායගෙන එනවා නැවතෙන්න කඳවුරු භූමියට නීදුම ඉවත් වෙලා මේ පැත්තෙන් තමයි ඉර පායන්නේ කඳවුරු භූමිය මීදුමෙන් වැහෙනවා බලන්න ඔයාලට මීදුම පේනවද සම්පූර්ණයෙන් මීදුමෙන් වැහෙන්න යන්නේ මෙන්න මේ තියෙන්නේ වික්ටෝරියා ජලාශය ඊට පස්සේ ජලාශෙත් එක්ක මේ පැත්තෙන් තියෙන්නේ
ඒත් වික්ටෝරියා ජලාශයම එහා පැත්ත. මම හිතන්නේ ඩෑම් එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ. අපි දැන් ඉන්නේ මීටර 1136ක් උසින්. වැවතන්න කියලා කිව්වට ඇත්තටම අපි මෙච්චර දෙයක් වැවතන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැවතන්න අහලා නම් ගොඩක් කල් මීට අවුරුදු ගානක් කලින් ඉඳන් වැවතන ගැන අහලා තියෙන මෙච්චර ලස්සන දෙයක් ඇති කියලා සහ අනිත් එක මේ සෝෂල් මීඩියාස් වලින් මෙච්චර ලස්සනයි කියලා දෙයක් අපි අහලා තියුන්නේ නැහැ. නෑ අපි දැකලත් නැහැනේ මෙච්චර ලස්සනට තියෙනවා. ඒ කියන්නේ මෙච්චර මීදුමක් එක්ක තියෙනවා එහෙම දැකලත් නැහැ. මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ලස්සනම තැනනේ. එන්න මොන තැනක් වැවතන්න කියන්නේ try කරලා Thank you බලන්න. හරිත් නංගි. අපි හෝර්න් ප්ලේන්ස් වල එන මීදුම වගේ තියෙනවා. තියෙන්නේ. ස්ටේර්කේස් වල මේ මීදුම යන්නේ. ග්‍රීනරි ගතියකුත් නෙවෙයි. අමුතුම ලුක් එකක් තියෙන්නේ. ඉතින් අපි යනවා දැන් උදේට කෑම හදන්න. ඔව්. ඊයේ රාත් අපිට හසලට කෑම උයලා දුන්නා. ඉතින් කාලා හොඳට නිින්ද ගියා අපිට. කොයි වෙලාවෙද කන්නේ කියලා බලාගෙන මේ පැත්ත මාර ලස්සනයි බලන්න.
බලන්නක මේ වයිබ් එක ආයේ කියන්න වචන නැහැ. සමහර සුන්දර සංචාර තියෙනවා ඉවර කරන්න හිතෙන්නේ නැති. මේකත් ඒ වගේ එකක්. ටෙන්ට් ගහන නම් මේ වගේ අස්සක් ගන්න හැබැයි නැත්තම් අනිවාර්යෙන් රැට ඔයාලට ටෙන්ට් එක ගලවගෙන ආය යන්න වෙනවා ඒ වගේ තැනකට. ලස්සනයි කියලා මේ ඕපන් ප්ලේස් වල ගහන්න එපා. පුදුම හොලඟක් තියෙන්නේ. බ්‍රෙක්ෆාස්ට් එක හදන ගමන් මෙතන ඔම්ලට් දානවා. ඊට පස්සේ අපේ අලුව අයියා තනියම හදපු නූඩල්ස් එක තියෙනවා මෙතන. අම්මෝ ඒක තනියම හදපු ෆෘට්ස් ටක්කස්. ලස්සන මේ බලන්න මේ දොරවල් අරන් ඉන්නේ බෑ. පුදුම වෙනස් තියෙන්නේ. ඔය පෙන්නන්න. අපේ බ්‍රෙක්ෆාස්ට් එක හරි නූඩල්ස් තියෙනවා, ෆෘට් ප්ලැටර් එක තියෙනවා, සොසේජ් ටික තියෙනවා. දැන් අපි අයින්දෝ මම හදපු කෑම ටික මෙතනට කන්න දෙන්න හදන්නේ. කොච්චර කාලා කියන බලන්න කොහමද කියලා. නූඩල්ස් එක සුපිරි. දීවලෝ කරසක්. කොහොමද මේක හැදෙන්නේ දෙන්නවා? මාතවත් මෙච්චර රසට ගන්න බෑ. හරිද අපි රහස කියන්නේ බනේ. ඒක අපි කියන්නේ. ඒගොල්ලෝ සමහර කිව්වොත් ඕකේ කොහොමද? දැම්මනේ. මේ නූඩල් එක එහෙම අතේම හදන්න දෙන්නේ. පිටි කවලක් හදලා. මහසියයි. ඉන්දියාපු අංගඩියකින් දැන් මේ නූඩල්ස් ටික. ඉතින් ඔයාලත් අපේ වීඩියෝ එක රස වින්ද නම් අපේ channel එක subscribe කරන්න. අපි ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් දානවා. අපේ කලින් වීඩියෝස් උත් බලන්න. ඔයාලත් එන්න මේ වැවතැන්න අසරිය නරඹන්න. ඉතින් අපි සංචාරයක නිමාව මේ විදියට පාරට වරන්න. වැස්සේ දැන්නම් කරගයනවා. ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් වහිනවා අයිත් එමුද